සංසුන් වෙන්න. බල මැජික් එකක්වත් කරනවද දැන්? මේ තමුසේ නේද දැන් හිටගෙන හිටි. මොනවා සර් වෙලා තියෙන්නේ? එවෙලේ කියනවා බයික් එකේ ඉඳගෙන නේද හිටියේ කියලා. දැන් කියනවා හිටගෙන නේද හිටියේ කියලා. දැන් අපිද බීලා ඉන්නේ සර්ලාද? මොකක්? ඒ කියන්නේ උඹලා බීලා කියලා පිළිගන්නවනේ. ඔව් පිළිගන්නවා. අපි කොහොමත් සර්ලා පොලිස් මහත්තුරු විදිහට පිළිගන්නවා. ඒකේ කිසි වෙනසක්. මගේ ඔළුවත් විකාර වෙලා තියෙන්නේ. මේක අහගන්නවා. අපේ කට ගහනවට නෙවෙයි තමුසලාට බීලා බයිසිකල් පදින්න එපා කියන්නේ. නිකන් හිතනවා බලන්න. ඔය තමුසලා සිහිය නැතුව බයිසිකලේ ගිහිල්ලා කවුරු හරි මිනිස්සෙක් මේ බයිසිකලේ හැප්පිලා මැරුණාන් එහෙම මොකද්ද වෙන්නේ? හිරේ ලගින්න වෙනව නේද? ඊට පස්සේ ජීවිත කාලෙම භාගයක් හිරේ. ලයිසන් ඉන්ෂුරන්ස් නැතුව ආවනම් අමතකුණා කියලා හරි කියන්න පුළුවන්. බීලා වාහනේ කෙනවා කියන්නේ දැන දැන කරන වරදක්. ඒක නිසා කවදාවත් දැන දැන නම් වැරදි කරන්න එපා. අඩ්ඩා. එතකොට මේකේ ලයිසන් ඉන්ෂුරන්ස් එහෙම නැහනේ. නැත්ද? ඕව ඉතින් බයික් එකක් හොරගම් කරද්දී අයිතිකාරයාගෙන් ඕවා ඉන්න බෑනේ. මොකක්? උසෝ බයික් එකක්ද? උඹලට අද අල්ලපන්